ජීවිතේ සමහර සිදුවීම් තියෙනවා අපේ හිත් හාරලා උස්සන. මේ සිදුවීම් වලට පුළුවන් අපේ ජීවිත වෙනස් කරන්න. ඒ වෙනස් කිරීම සියල්ලම හොඳ විදිහට වෙනවා නම් තමයි වඩාත් හොඳ. මේ සිදුවීම් වලදී අපි ගන්න තීරණ අපිට විතරක් නෙවෙයි අනිත් අයටත් බලපානවද කියන එකයි හිතන්න අවශ්‍ය. අද අපි කතා කරන්නේ ප්‍රේමයේත් අසම්මත ප්‍රේම කතාවක් ගැන. ඒ දස්කොන් ප්‍රමිලා ප්‍රේමය. ගීත නිර්මාණයන් සඳහා විවිධ කතා පුවත් තේමා වන්නට පුළුවන්. ඒ ජීවිතානුභූති සමාජ සිදුවීම් ආදිය. මේ අතරිනුත් ජනශ්‍රුතියේ පුරාණෝක්ති ඇසුරින් නිර්මාණය වන ගීත නිර්මාණයන්ද තියෙනවා. දස්කොන් සහ ප්‍රමිලාවන් අපේ රටේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජ සමයේ සිටි යුවලක්. මොවුන් සම්බන්ධයෙන් සමාජීය වටිනාකමක් නැතිවද කලා නිර්මාණයන් රැසකට දස්කොන් සහ ප්‍රමිලාවන්ගේ කතාපුවත් අනුභූතීන් වෙලා තියෙනවා. ප්‍රමිලාවන් ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජුගේ බිසව වූ අතර දස්කොන් ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජුගේ මහාධිකාරම් විය. දස්කොන් මහාධිකාරම් කවියෙහි දක්ෂයෙකු බව සඳහන්ය. ප්‍රමිලාවන් සහ දස්කොන් අසම්මත ප්‍රේමයකින් බැඳී සිටි බවද ඒ හා සමව ප්‍රකටයි. ඔවුන්ගේ පෙමට අනතුරු ඇඟ වෙන්නේ රජුට මේ රහස් පෙම සැලවුවාය. අවසානයේ දස්කොන්ට මරණ දඬුවම හිමිවීමෙන් මේ පෙම කෙලවර වේ. නිබඳ පිපිදු නිරිදු මනරම් ඔබයි දස්කොන් මහද ආදර කිරුළු පෙළදු ලසෝගිනි මෙත දෙවී අනුවෙමි කුමට රජකම් නොමැති සද ඔබේ කවිකම්. මවන ඉන්දුදුනු සිත් අහස සපුරා කොමල සසොබන මියුලසිය ප්‍රමිලා සොයා එන්නෙමි භවෙන් භවයේ කෙසේ මේ ප්‍රේමය මෙතරම් ප්‍රකට වන්නේ දස්කොන්ගේ මරණය නිසාදැයි හැඟේ. මරණයෙන් කෙලවර නොවුවා නම් මෙතරම් ප්‍රකට නොවීමටද ඉඩ තිබුණා වෙන්න පුළුවන්. මරණයෙන් කෙලවර නොවූ මෙවැනි පෙම් කතා කොතෙක් නම් මේ ලොව ඇතිද? සඳක් මෙයි ඔබ දිනිඳු ඔබ මට සයුරු රළ ඔබ විරල ඔබ මට වැළඳ කන්නට සෙනෙහසින් ඔබේ සුසුමක රැඳෙන්නම් ලසෝ ගිනි මැද දෙවෙන්නම් ඔබේ සුසුමක රැඳෙන්නම් ලසෝ ගිනි මැද දෙවෙන්නම්
ඔබේ සුසුමක රැඳෙන්නම් ලසෝ ගිනි මැද දෙවෙන්නම් නැත ලොයයන් රසදුනා ආතරේසේ සුවදෙනා සරච්චන්ද්‍රයන් විලාසිනීකගේ ප්‍රේමය කෘති විප්‍රයෝගය කෙතරම් වේදනාකාරීද වෙන්වීම නොවෙත මේ තරම් අපූරු ගී බිහි කළේ සම්ප්‍රයෝගය සුමිහිරි ඒ විඳිනතුරු විප්‍රයෝගය සියයට නොනැගේ